the growth mindset. තාම බෑනේ ආය. ඒකෙදි කියන්නේ ඔයා දෙයක් කරන්න බැරි වුණාම මට බෑ කියන එක නවත්තන්න. ඒ වෙනුවට මට තාම බෑ. ඒ කියන්නේ I can't නෙමෙයි I can't yet කියලා හිතන්න. එතකොට තාම කියන මේ පොඩි වචනේදී ඔයාට පුළුවන් ඔයාගේ මොළයට ලොකු සිග්නල් එකක් දෙන්න. ඒක ඉගෙන ගන්න ගමන් ඉන්නේ කියලා. ෆේල් වෙනවා කියන්නේ ඔයාගේ ලිමිට් එක නෙමෙයි. ඒක ඔයාගේ ජර්නි එකේ පාර්ට් එකක් විතරයි. දෙවෙනි එක තමයි the 5 second rule. ඒ කියන්නේ තප්පර 5 නීතිය කියලා තා. මෙතනදී වෙන්නේ කම්මැලි හිතුන ගමන් මොළයට කල්පනා කරන්න වෙලාවක් දෙන්න එපා. 5 4 3 2 1 කියලා ගණන් කරා නැවත ඔයා වැඩේට බහින්න. එතකොට අපේ මොළේ හැදිලා තියෙන්නේ අමාරු දේවල් මගහරින්. මේ තප්පර 5 ඇතුළත ඔයා ඇක්ෂන් එකක් ගත්තොත් මොළයට නවත්තන්න වෙලාවක් නෑ ඔයාට. just do it. තුන්වෙනි එක තමයි the Zeigarnik effect. පටන් ගමු කියන එක. වැඩක් කරන්න අමාරුයි වගේ නම් නිකන් විනාඩි 5